අද වෙසක් පුර පහොස්සක් බොහෝ දිනේ බුදුන් වහන්සේගේ ඉදීම බුදු වීම හිමිවන් පෑම යන තුමුගල දිනේ අපි සූදානම් අද මේ වෙසක් දන්සලක් කියනවා දන්සල වඳින්න යන්න වීඩියෝ කරනවට ඇත්තට කැමති දෙයක් නැහැ බලන්න වීඩියෝ කරක් දාලා මේ තියෙන පොලිම යන කට්ටිය ඉස්සරහින් තියෙන පොලිම මේ තියෙන්නේ තරන්දෙනිය සමරවීර ක්‍රීඩාංගණයේ ඉදිරිපිට අපි පොඩ්ඩක් බලමු වීඩියෝ එකක් දාලා ගොඩක් ඉන්නවා මම හිතන්නේ මේ වෙනකොට තාම ආරම්භ කරලා නැහැ. ආරම්භ කරන්නේ 12 මර්ධ ආරම්භ කරලා දැන් වෙලාව 12ට කිට්ටුයි. බලමු මේ විසක් දන්සල් නරඹන්න ගිහිල්ලා. විශාල දන්සලක් නරඹන්නේ අපි විසක් දන්සල මේ වදින්නයි යන්නේ. වදින්න කියන්නේ කන්න. අපි දන්සල පැත්තට යනවාද තමයි බලමු ගානක් කරනවා. දැන් ඉන්නවා අපි මේ සැරේ පොළොමට ඇතුළෙන් තමයි මේ හදන්නේ පොඩි කෙටි වීඩියෝ එකක් මේ දාන්න හදන්නේ මේ ප්‍රධාන පාර අපේ ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන පාර කුරුණුගහ හයිවේ එකට යන පාර ආසනයක් ඉන්නවා දැන්ටමත් ඉන්නවා මම හිතන්නේ 200කට ආසන සංඛ්‍යාව එන්න වැඩි වෙනවා පොළොම අතරම කියනවා නම් මේ අර කෑම ගෙවල් කෑම නැතුව නෙමෙයි නමුත් අර දාන්සලකට ඇවිල්ලා කෑම පොඩි අමුතු පන්න එකක් තියෙනවා. ඒකයි මේ හැමෝම දාන්සලට එන්නේ. ආත්ම හෙල්මට් එකක් දානවා දාන්සලට යන්න සූදානම් වෙන්න බලමු දාන්සලට ගිහින්. ඉතින් අපි ප්‍රධාන මාර්ගය ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගය. මේ ඉදිරිපිට තියෙන්නේ මේ පැත්තෙන් තියෙන්නේ සමරවීර ක්‍රීඩාංගණය. වල කවුරුත් දන්නවා අපි අර සංගීත එහෙම සංගීත ප්‍රදර්ශන එහෙම සංගීත එහෙම තියෙන්නේ. අපි ක්‍රීඩාංගණය තමයි මේ තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා. අපරක් කන්න පුළුවන්ද කියලා සෙනගන සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ගොඩක් වෙන ගෙරවල වෙනකොට. මේ තියෙන සමරවීර ක්‍රීඩාංගණය මම මේ වාට බෝඩ් එකේ පේනවද දන්නේ නැහැ මම පොඩ්ඩක් අහලා බලන්න බෝඩ් එකේ. මෙන්න මෙතන ඇතුල් දෙන්නේ අපි ක්‍රීඩාංගණයට. මේ සමරවීර ක්‍රීඩාංගණයට ඇතුල් දැන් තමයි මේ තියෙන්නේ. මේ එන්න සමරවීර ක්‍රීඩාංගණයේ බෝඩ් එකේ මේ තියෙන්නේ. මේක ඉදිරිපිට තමයි දන්සල තියෙන්නේ. දන්සල දැනුත් සෙනග ආව දැනුත් ආව 50ක් විතර එකට පාටම. මම ඉතින් මේ දන්සල ඇතුළට යන්න තමයි හදන්නේ. මොකනත් පැයක් කමාරක් යනවා පොළවේ යන්න. පාර පයින්ට තමයි ඒතර වාහන එනවා. අවශ්‍ය එකක් ආවා. සමහර අය සවුදාන්සලට කියලා සවුත් කාලා තමයි එන්නේ. අපි දන්සල අපි මේ කොට දැන් නතර කරමු. දැන් මොකද පොලිමේ තව පැයකමාරක් විතර යන්න වෙනවා පොලිමේ. ඒසා බලමු අපි දන්සල අතුලට ගිහිල්ලා පොඩ්ඩක්. දැන් මේ වීඩියෝ එක නතර වෙනවා.